මේ කරවිල වල අදිච්ච ප්‍රමාණය තියෙනවා. දැන් මේවා පාත්‍ර ඇවිල්ලානේ තියෙන්නේ. මේවා මැස්සේ උඩට අපි දා ගන්නවා. මේකට තමයි කියන්නේ වැල් අපි පුහුණු කරනවා කියලා. දැන් මේ වැල් ටික අරගෙන මේ වැල මේ උඩට ඔන්න ආකාරයට සෙට් කරගන්නවා. එහෙම නැත්නම් පාතට ආවොත් මේ වැල් පොකුටු වෙනවා කියලා කියනවා. මේ දැල්ලේ අගිස්සෙන් මේ අගිස්ස වර්ධනය වෙන එක නවතිනවා. නැවතිලා මෙතන එකතැන මොට වෙනවා. ඊට පස්සේ ගහේ ඒ දැල්ලේ ආය කරල්ලා දෙන්නෙත් නැහැ, ගමනක් ඇදෙන්නෙත් නැහැ. ඒ නිසා ඒවා උඩට දාන්න ඕනේ මේ ආකාරයට දාලා උඩින් පටලවන්න ඕනේ. ඒක තමයි වැල් පුහුණු කරනවා කියලා කියන්නේ. මේක ඉතින් අපි මම අලුතෙන් ඉගෙන ගත්තා වුණාට අලුතෙන් කරනවා වුණාට මම අලුතෙන් හිතලා බලලා දැන් මේ හැම වෙලාවකම මේව මෙයාලා උඩට දාන්න ඕනේ. මේ තියෙන දැන් දවස් 42ක් වෙනවා මගේ මේ කරවිල වලට. දැන් මේ තියෙන්නේ කරවිල මල්. මේක ඊයේ හවස තමයි පිපුණේ. දැන් අද මේවට උර දාන්න ඕන. මේ තියෙන්නේ කරවිල මලක් ඊයේ පිපිච්ච එක. දැන් ඒක පරාගනේ වෙලා දැන් පොහොර මල පර වෙලා තියෙන්නේ. අද දාන්න ඕනේ යාලට බෑග් එකක්.